කුක් විත් රිෂි මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අපි හැමෝම ගොඩක් ආස කෑමක් තමයි වැලි තලප. ඉතින් මේ ළඟ එන සිංහල අලුත් අවුරුද්දට ඉන්දියාප පිටි වලින් ඉක්මනින් ලේසියෙන් වැලි තලප හදාගන්නේ කොහොමද කියලා තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් අපි බලමු වැලි තලප හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවාද කියලා. මෙතනදී මම අරන් තියෙනවා සීනි අඬු කෝප්ප එකහමාරක්, ඒ කියන්නේ ග්‍රෑම් 300ක්. ඊට අමතරව ඉන්දියාප පිටි පුරෝලා අඬු කෝප දෙකක්, ඒ කියන්නේ ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. මේ ග්‍රෑම් ගාන සමහර විට ඔයාලා ගන්න ඉන්දියාප පිටි වර්ගයේ අනුව පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ ගැන එච්චර හිතන්න එපා. ඒ වගේම ඔයාලා ඉන්දියාප පිටි තෝරගනිද්දි පිටිපස්සේ print වෙලා තියෙනවද බලන්න. සෑදිය හැකි වෙනත් ආහාර වලට පිට්ටු හදන්න පුළුවන් කියලා. මණි පිට්ටු එහෙම නෙමෙයි, පිට්ටු. මොකද සමහර ඉන්දියාප පිටි වර්ග තියෙනවා ඉන්දියාප විතරක් හදන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඊට අමතරව මම අරන් තියෙනවා පොල් බෑ එක පොල්. ගාගත්ත පොල් බෑ එක පොල් අරන් තියෙනවා. තව ඕනි වෙනවා මේ වගේ එනසාල් ඇට 3-4ක්. මේක කබලේ බැදලා හොඳට කුඩු කරලා තියාගන්න. මුලින්ම අපි භාජනයක් අරන් පොල් ටික එකට දාගන්න ඕනි. ඊට පස්සේ ඉන්දියාප පිටි කෝප්ප දෙකත් මේ වගේ දාගන්න එකටම. අපි මේකට ලුණු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම අතින් හොඳට මේ වගේ මිශ්‍ර කරගන්න. එතකොට තමයි ලුණු ටික ඔක්කොම එකතු වෙන්නේ. ඊට පස්සේ වතුර ටික ටික දදා මේක කැට කරගන්න ඕනි. ඔයාලා සාමාන්‍යයෙන් පිට්ටු හදන්නේ පිට්ටු හදන විදිහට මේක කැට කරගන්න. මේ වෙලාවේදී වතුර වැඩිපුර දාන්න එපා. ඌවමනා තරමට විතරක් දාගන්න. ඔයාලට ඒක බලන්න පුළුවන් පිට්ටු ටික මේ වගේ අතින් පොඩි කරාම කැඩෙන්නේ නැතුව ගුලි වෙලා තියෙනවා නම් පිටි ටික, ඒක තමයි ප්‍රමාණය. මේ වගේ අතින් පොඩි කරාම පිටි ටික ගුලි වෙලා තියෙන්න ඕනි, කැඩෙන්නේ නැතුව. පිට්ටු කැට කරද්දී ඔයාලට මේ වගේ ඇඟිලි තුඩු වලින් පිට්ටු ටික කැට කරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් මම තව විදිහක් කියලා දෙන්නම්. දැන් මෙතනදී මම පිට්ටු තම්බන්නේ මේ වගේ මගේ රයිස් කුකර් එකේ ස්ටීමර් එකට මම දාගත්තා කෙහෙල් කොලයක්. ඒකට දාලා තමයි මම පිට්ටු ටික තම්බන්නේ. ඉතින් ඔයාලට පිට්ටු බම්බේ වුණත් පිට්ටු ටික තම්බලා අතින් පොඩි කරලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී මම අර උඩ කැට කරගත්ත හාල් පිටි ටික දානවා ස්ටීමර් එකට කෙහෙල් කුලේ උඩට. ඊට පස්සේ අතින් මේ වගේ වටේට රවුන්ඩ් කරාමත් අපිට පිට්ටු ටික කැට කරගන්න පුළුවන්. එහෙම කැට වෙන ටික ස්ටීමර් එකට දාලා ආයි මේ වගේ අතින් පොඩ්ඩක් මේ වගේ රවුමට කලත්තන කොටත් පොඩියට කැට හැදෙනවා. ඔයාලා මතක තියාගන්න මේකෙදි ගොඩක් ලොකු කැට නෙමෙයි, පොඩි කැට හදාගන්න. දැන් මම ඔක්කොම ටික මේ වගේ ස්ටීමර් එකට දාලා පියනෙන් වහලා විනාඩි 3-4ක් වගේ තැම්බෙන්න තිබ්බා. දැන් මේ තියෙන්නේ තැම්බිච්ච පිට්ටු ටික. මේ වෙනකොට පිට්ටු ටික හොඳට තැම්බිලා අපි කෙහෙල් කොලේ දාපු හින්දා හරිම සුවඳයි මේ වෙලාවේ. ඉතින් දැන් ඔයාලට පේනවනේ හොඳට පිට්ටු ටික තැම්බිලා. දැන් අපි බලමු ඊට පස්සේ වැලි තලප එක කොහොමද හදාගන්නේ කියලා. මෙතනදී මම මේ වගේ භාජනයක් අරගත්තා. මොකද පිට්ටු ටික කලවම් කරගන්න ලේසි වෙන්න. ඒ භාජනේ රත් වුනහම ඒකට සීනි මේස හැඳි 4ක් එකතු කරගත්තා. අපි අර ගත්ත සීනි ග්‍රෑම් 300න් සීනි මේස හැඳි 4ක් එකතු කරගත්තා. ඊට පස්සේ මේ ටික මෙහෙමම කරවෙන්න අරින්න ඕනි. චුට්ටක් කලවම් කරන්න, නැත්නම් එක පැත්තක් සමහර විට කරවෙන්නලා අනිත් පැත්ත පාට අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ වගේ සැරින් සැරේ හොඳට කලවම් කරගන්න. මේ විදිහට සීනි දිය වේගෙන එනකොට ටිකක් තද දුඹුරු පාට, එහෙම නැත්නම් තද චොකලට් පාටක් වගේ එනකොට තමයි නියම පදම ඇවිල්ලා තියෙන්නේ. ඕනට වඩා කළු කරන්න එපා. එතකොට තිත්ත රසක් එනවා, පැණි කර වෙලා වැඩි වෙලා. ඒක ගැන පොඩ්ඩක් මේ සැලකිලිමත් වෙන්න. දැන් මේ වෙලාවේ දැන් මේ ඔයාලට පේනවනේ චොකලට් පාටට වගේ ඇවිල්ලානේ, තද චොකලට් පාටක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මම උණු වතුර
අඬු කෝප්ප 4න් 3ක් එකතු කරනවා. ඒක එකපාර නෙමෙයි, ටික ටික එකතු කරගන්න. ඊට පස්සේ ටිකක් කලවම් කරලා අපේ ඉතුරු සීනි ටිකත් මේකට දාගන්න ඕනි. දැන් මේ වටේ තියෙන ටික ඔක්කොම මේ විදිහට හැන්දෙන් කලවම් කරගන්න. කලවම් කරගෙන සීනි ටික මේ වගේ එකතු කරගන්න. දැන් සීනි ටික මේ වගේ හොඳට දිය කරගන්න. මම මේකට ඇඟිලි තුඩු වලින් චුට්ටක් ලුණු එකතු කරගන්නවා. ඒ කියන්නේ තේ හැඳි කාලක් වගේ. මොකද අපි පිට්ටු මිශ්‍රණයටත් ලුණු එකතු කරගත්තානේ. ඒ නිසා මේ පැණි ටිකට විතරක් ලුණු පොඩ්ඩක් එකතු කරගන්න. දැන් මේ අපේ පැණි මිශ්‍රණය ගානට ඇවිල්ලා පදමට ඇවිල්ලා මේ ඔයාලට පේනවනේ අවසාන බිඳුව චුට්ටක් ඇදිලා වගේ වැක්කිරෙන්නේ. ඉතින් ඔයාලට ඕයි නම් මේක චුට්ටක් අල්ලලා බලන්න පුළුවන්. ඇලෙන සුළු ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඝනකමයි පැණි එක. ඉතින් මේ වෙලාවේ මම පැණි අඬු කෝප්ප භාගයක් විතර අයින් කරගන්නවා. මේ වගේ ටිකක් අයින් කරලා ඉතිරි ටිකට අර අපි හොඳට කුඩු කරගත්ත එනසාල් කුඩු ටික දානවා. දාලා පොඩ්ඩක් කලවම් කරලා විනාඩියක් විතර තියලා ඒකට පිට්ටු මිශ්‍රණය ටික ටික එකතු කරගන්න. මෙතනදී ඔයාලා කලබල වෙන්න ඕනේ නැහැ. මොකද පැණි මදි වුණොත් අපිට අයින් කරගත්ත පැණි ටික තියෙනවා. එහෙම නැත්නම් නියම පදම එනකන් උණු වතුර ටිකක් එකතු කරගන්නත් පුළුවන්. මොකද ගොඩක් වෙලාවට ඉන්දියාප්ප පිටි එකිනෙකට වෙනස්. ඉතින් සමහර විට මේ පැණි ප්‍රමාණය මදි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට උණු වතුර චුට්ටක් එකතු කරගත්තට කමක් නැහැ. දැන් අපේ වැලි තලප මිශ්‍රණය මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හරි පදම ඇවිල්ලා නම් මේ වගේ ඔක්කොම එකතු කරාම එකට ඇලිලා තියෙනවා. නැත්තම් මේක කැඩෙන්න බලනවා. ඉතින් ඒක තව බලන්න පුළුවන් ඔයාලට අතට අරගෙන මේ වගේ ගුලි කරාම මේ වගේ ගානට ගුලි වෙලා ඉන්නවා නම් පදම හරි. දැන් අපි මේක පොල් තෙල් හෝ බටර් ගාගත්ත තැටියකට දාගන්න ඕනි. ඒක මුලින්ම ලෑස්ති කරලා තියාගන්න. තැටියකට දාගත්ත වැලි තලප මිශ්‍රණය මම මේ වගේ කෙහෙල් කොලයකින් තමයි හදාගත්තේ. ඉතින් ඔයාලා කැමති විදිහට අතින් වුණත් පුළුවන්. Tamanට ඕනි හැඩයට ගානට හිටින්න මේ විදිහට එකතු කරගන්න. හොඳට අතින් තද කරලා මේ වගේ හොඳට එකතු කරගන්න. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත වැලි තලප එක. ඉතින් මේක පොඩ්ඩක් විනාඩි 2ක් වගේ නිවෙන්න ඇරලා ඊට පස්සේ ඔයාලට මේ කැමති ප්‍රමාණයකට කපා ගන්න පුළුවන්. ඉතින් මේ වැලි තලප එක හාල් පිටි වලින් නැතුව ඉන්දියාප්ප පිටි වලින් හැදුවා කියලා ලොකු වෙනසක් නැහැ. ඉතින් ඇත්තටම හාල් පිටි පෙඟෙන්න දාලා කොටලා එහෙම හදනවට වඩා මේ විදිහට හදන එක හරිම ලේසි. ඔයාලත් ඉන්දියාප්ප පිටි වලින් වැලි තලප හදලා බලන්න. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.